තෙල් මිල වැඩි කරේ නැත්නම් අපේ රටේ තෙල් විකුණන පුද්ගලික සමාගම් තියෙනවා. ඒවා තෙල් ආනයනය කරමින් නතර කරන්න පුළුවන් කියලා. දැන් ඔය වගේම ඇමතිතුමා ඒ අය ගාව තියෙන තෙල් වලට අධික ලාභයක් ලැබෙනවනේ මේ මිල වැඩි වුණාම. දැන් මම කලින් සහෝදරයා සඳහන් කර පරිදි තෙල් ආනයනය කිරීම කරලා තිබුණු තොග වලට මේ තෙල් වැඩි වීම අදාළ වුණා කියන එක පැහැදිලි. ඔබතුමාලා අනාගතයකට සූදානම් වීමක් වෙලා තිබෙනවා. නමුත් ඔබතුමාට තේරෙන්නේ නැද්ද ඒකෙන් උපයන ලාභය තෙල් සංස්ථාව නම් ලාභයක් නෙමෙයි රජයේ සංස්ථාව හරි කියමුකෝ. අර පුද්ගලික සමාගම් ඊයේ රෑ ඉඳන් මේ වෙනකන් අර පරණ තෙල් වැඩි මිලට විකුණ අධික ලාභයක් ලබනවා නැමතුමා. ඔව්. උන් ලාභයක් ලබනවා. අසාධාරණයක් උණයි කියලා මේ වෙලාවේ තෙල් සැපයීමේ ඔවුන් එක් කොටසක්. ඒක අපිට එක රැයින් නතර කරන්නට බෑ. ඒ සැපයීම නතර කරොත් වෙන වැඩේ තමයි අපේ රටේ පරිභෝජනයේ සහ කර්මාන්තවලට තිබෙන තෙල් ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඒක සමස්තයක් හැටියට ප්‍රතිස්ථාපනය කරන්නට තෙල් සංස්ථාවට හැකියාවක් නැහැ. මොකද අපේ තෙල් සැපයීම රඳා පවතින්නේ තෙල් සංස්ථාව මත පමණක් නොවේ තවත් පෞද්ගලික ආනයනකරුවන් මත. ඒ නිසා ඒ පිළිබඳව නොසලකා මේ තීන්දුව ගන්න සිද්ධ වෙනවා. එතන අඩු කළොත් එහෙම අනිවාර්ය වශයෙන්ම තෙල් සැපයීම බලපෑමක් එනවා. ඔබතුමා ජනාධිපතිතුමා පිළිතුරු දීම ජනාධිපතිතුමාගේ පිළිතුරු දීම දැන් කලින් සහෝදරයා ප්‍රශ්නය එතුමා එහෙම පිළිතුරු දුන්නේ ඇයි දැනුවත් නැද්ද ජනාධිපතිතුමාට? ඒක සඳහන් ප්‍රශ්නයක් එනවනේ. දැන් තෙල් සංස්ථාව කියපු එකත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් ඔබතුමාගේ දැන් ප්‍රකාශත් අතර බැලුවම සම්පූර්ණම වංචනිකත්වයක් නෙතියෙන්නේ. අමතුමා ඒ කියන්නේ රටේ ජනතාව නොමග යැවීමක් නේද මේ තුල දකින්න ලැබෙන්නේ. අමතුමා පරස්පර විරෝධී තත්වයක් තමයි අපිට පේන්න තියෙන මෙතන. ඒ කියන්නේ විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් කිව්වා මාසයකට වැඩි කාලයකට සංචිත තොග තියෙනවා. විශේෂයෙන්ම පෙට්‍රල් 95 දවස් 77කට තියෙනවා කියලා කිව්වේ. තොග සංචිත දෙද්දි මට මතක ඒක. ඔව් දවස් 77කට තියෙනවා කියලා කිව්වේ. සභාපතිවරයා. ඊළඟට ජනාධිපතිවරයාත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා. ඊළඟට ජනාධිපතිවරයාට තිබ්බ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීත් කිව්වා තෙල් අර්බුදයක් එන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ලෑස්තිලා ඉන්නේ කියලා. එතකොට අපි ගාව තොග තියෙනවා නම් ඇති වෙන තරමට දැන් ඊයේ නැවක් ඇවිල්ලා තවත් තොග බානවා නම් මේ වගේ මිල වැඩි කිරීමක් සිද්ධ කරන්නේ ඇයි එක. ඒ කියන්නේ අර කිව්ව විදිහටම අයුතු ලාභයක් ලබා ගන්න එක. අනික ආයතන අයුතු ලාභ ලබා ගන්නක වෙනම කාරණයක්. නමුත් මේ හරහා ඒ වගේ දෙයක් වෙනව නේද? ඒක ඔබතුමා පිළිගන්නවද? ඔබ කියන කතාවට පමණක් අහුම්කන් දුන්නොත් ඒ කියන්නේ ලෝකයේ කිසිම රටක තෙල් මිල වැඩි කරන්නේ නැතුව අපි විතරක් වැඩි කරන්න ඕක සාධාරණයි. එහෙම නේ වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා ලෝකයේ දන්න මාධ්‍යවේදීන් හැටියට මේ තෙල්